කතාබහට ලක්ව තිබෙන හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ඖෂධය සම්බන්ධයෙන් සටහනක් තබමින් ගිරිරාජ් කෞශල්‍ය කලාකරුවාගේ දියණිය මෙලෙස අදහස් පළ කර තිබුණා. කෙහෙලියට ලියමි. පසුගිය අවුරුද්දේ අගෝස්තු මාසේ දවසක මම රන්වල බලකාය එක්ක ඇමරිකා එක්සත් ජනපදයේ සංචාරයකට යන්න සූදානම් වෙමින් හිටියේ. තාත්තා ඒ වෙනකොට අපේක්ෂා රෝහලේ දැඩි සත්කාරයකගේ. හදිසියේ අම්මා මට කතා කරලා කිව්වා ඩොක්ටර් පුළුවන් ඉක්මනට ගේන්න කියලා බෙහෙතක් දුන්නා ඉස්පිරිතාලේ නැහැ කියලා. ඔයා හොයලා මේක අරන් දැන්ම එනවද කියලා. මං ඒ වෙලාවේ හිටියේ බලකාය කට්ටියත් එක්ක රාජගිරියේ ෂොප් එකක. ඒ වෙලෙම ප්‍රෙස්ක්‍රිප්ෂන් එක ගෙන්නගෙන දන්න කියන හැම තැනකටම කෝල් කර කර බෙහෙත හොයන්න ගත්තා. හැම තැනකින්ම කිව්වේ ඒ බෙහෙත ලංකාවේ කොහෙවත් නැහැ කියලා. මට ඒ වෙලාවේ කර කියා ගන්න දෙයක් නැතිකමට ෂොප් එකේ බංකුවක වාඩි වෙලා ඇඬුවා. මගේ යාළුවොත් ආපු වැඩේ පැත්තක දාලා බෙහෙත හොයන්න ගත්තා. එහෙම හම්බුණු කන්ටැක්ට් එකකින් එකම එක ෆාමසි එක බෙහෙත තියෙනවා කියලා දැනගන්න ලැබුණට අදාළ බ්‍රෑන්ඩ් එකකින් නෙමෙයි කියලා බෙහෙත තිබුණේ. ඒත් ડોක්ටර් කිව්වා තියන එක ගේන්න තාත්තට ඉක්මනට බෙහෙත් දෙන්න ඕන කියලා. වයල් 7ක් ගන්න රුපියල් 4,20,000ක මුදලක් ගියා. එදා ඉඳන් දවස් 3ක් ඒ බෙහෙත ඕන වුණා. ලක්ෂ 15කට ආසන්න ගාණක් ඒ දවස් 3ට විතරක් අපිට වියදම් වුණා. එදා තාත්තට දුන්නේ මෙන්න මේ IV Human Immunoglobulin කියන බෙහෙත. කෙහෙලිය උඹලට මොනව කියන්නද කියලා මට තේරෙන්නේ නැහැ. කර්මයෙන් ගැලවෙන්න නම් බැරි වෙයි. අමන්ද්‍යා උත්පලී